මිනිස්සුන්ගේ තියෙන මනුස්සකම දැක්කහම රට ඉන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා තේරෙනවා. මේ හැමදේම ස්වභාවගත අපි බයිසිකල් එකේ පායින් ඇවිදගෙන යනවා කියලා. මේ පැත්තේ පාරවල් ගහලා තිබුණට ෆ්‍රන්ට් ලේක් ෆ්‍රන්ට් එකේම ඔක්කොම රෝඩ් ක්ලෝස් කරලා. ඒක නිසා ක්‍රිස්මස් කැන්ඩල් එකක්. මොකද මම බුදුපහන තියෙන කැන්ඩල් එක ඉවරයි. ඉතින් මම ඒකෙන්ද මේ දවස් ක්‍රිස්මස් සීසන් එකේ ඉඳලා ක්‍රිස්මස් වලට මම පොඩි කාලේ ඉඳලා ග්‍රැමෆෝන් වගේ දේවල් වලට හරිම ආසයි. ඉතින් මගේ ආතම්මගෙන් සීයගෙන් තමයි මම හිතන්නේ මම ඒ දේවල් වලට කැමති. ඊට පස්සේ අපි Hello, welcome to Pavani and Fam YouTube channel. ලංකාවේ ඉන්න ඔයාලට ගිය සතිය ඒ තරම් හොඳ සතියක් කියලා අපි හැමෝම දන්නවා. ඒ වුණාට ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම දැක්කහම හිතට දැනෙන්නේ පුදුම සැනසීමක්. අපිට පිටරට ඉඳගෙන කරන්න පුළුවන් account එකකට සල්ලි දාන එක හරි යාළුවෙක් කරන වැඩකට සල්ලි දාන එකක් තමයි. අපි එකතු වෙලා යාළුවෝ ටිකක් අවශ්‍යයට ඇඳුම් දුන්නා. ඊට අමතරව ලංකාවේ රජයෙන් කරන account එකට අපි සල්ලි දැම්මා. ඒ වුණාට මිනිස්සුන්ගේ තියෙන මනුස්සකම දැක්කහම රට ඉන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා තේරෙනවා. මේ හැමදේම ස්වභාව ධර්මයට යටයි. අපි ඉන්න සිටි එක ටවුපෝ. ඒ ටවුපෝ සිටි එකේ තියෙනවා නිද්‍රාගත ගිනිකන්දක්. ඒ ගිනිකන්ද හදිසියවත් පිපිරුවොත් මේ මුළු නෝර්ත් අයිලන්ඩ් එකම වට වෙනවා. ඉතින් ওই හැම දෙයමත් එක්ක තමයි මේ හැම ජීවිතයක්ම ගෙවෙන්නේ. එහෙම කියලා අපිට එදිනදා ජීවිතේ කටයුතු මග අරින්න බෑ. අපේ හදවත හැමදාමත් ඔයාලත් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ අපි කියන්නේ මේ වීක් එකේ තිබිච්ච සයිකල් රයිඩ් එකක් ගැන. අපි අද ටවුපෝ සයිකල් රේස් එකට යන්න තමයි හදන්නේ. ඒඩ්‍රියන් එක. ඉතින් පාරවල් ගොඩක් වහලා තියෙන හින්දා අපි හිතුවා අපි බයිසිකල් එකේ පායින් ඇවිදගෙන යනවා කියලා. ඉතින් stay tuned with us. අද වීඩියෝ එකකින් අපි ගේන්නේ bicycle challenge එක ගැන. ලේක් ටවුපෝ සයිකල් චැලෙන්ජ් එක ඇනුවලි තියෙන එකක්. එක ගොඩාක් ලොකු ඉවෙන්ට් එකක් ටවුපෝ වල තියෙන. ඒ වගේම ලොකු අයට වගේම පොඩි අයටත් ඒජ් කැටගරීස් වලට අනුව එයාලා එන්කරේජ් කරනවා පාටිසිපේට් වෙන්න කියලා. Kids Ironman වගේ නෙවෙයි මේකේ entrance free. All the details Facebook page එකෙන් එහෙම නැත්නම් එයාලගේ website එකෙන් දැනගන්න පුළුවන්. මේ අපි දෙන්නත් එක්ක හිමින් සිටි එකට යනවා. මේ පැත්තේ පාරවල් ගහලා තිබුණට ෆ්‍රන්ට් ලේක් ෆ්‍රන්ට් එකේම ඔක්කොම රෝඩ් ක්ලෝස් කරලා. ඒක නිසා අපි දෙන්නත් එක්ක කතාවක් දාගෙන මේ ඉවෙන්ට් එක තියෙන තැනට යන්න තමයි ලෑස්ති වෙන්නේ.
මුලින්ම අපි බබාගේ ඒජ් ගෲප් එක අනුව රෙජිස්ටර් කරන්න ඕන. ඊට පස්සේ යාලා අපිට කන්සන්ට් ෆෝම් එකක් දෙනවා පේරන්ට්ස්ලට. අපිට ඒක ටික් කරන්න තියෙන්නේ සේෆ්ටි සයිඩ් එක ගැන තමයි. යාලා ඒකේ ගොඩාක් ඩීටේල්ස් දීලා තියෙන්නේ. ඉවෙන්ට් එක පටන් ගන්න ඉස්සෙල්ලා බබාලට ට්‍රැක් එකේ මෙයාලා ඕන තරම් වෙලා පදින්න පුළුවන්. මේක කම්පිටිෂන් එකක් නෙවෙයි. මේක පාර්ටිසිපේෂන් එක ඇප්‍රිසියේට් කරන ඉවෙන්ට් එකක්. ඉතින් ඒජ් 6 to 8 තමයි දැන් ඒඩ්‍රියන්ගේ ඒජ් එකට යන්න පුළුවන්. ගිය අවුරුද්දේ ගියේ 5 to 6 ඒජ් එකට. ඉතින් මම හැමතිස්සෙම ඒඩ්‍රියන්ට කියන්නේ it is not all about winning something. It is all about confidence. More you participate, more you gain the confidence. ඉතින් ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මං හැමතිස්සෙම හිතන්නේ ලොකු ඉවෙන්ට්ස් වලට යන්න මේ විදිය චූටි තැන් වලට පාර්ටිසිපේට් කරලා ඩිෆීට් වෙලා වැටිලා තුවාල වෙලා ඒ හැමදේම දැනගත්තට පස්සේ පේන් එක හැපිනස් එක එයාලට දෙයක් කරගන්න පෞරුෂත්වය කන්ෆිඩන්ස් එක කියන දේ හැදෙනවා. ඉතින් අම්මලා විදියට දෙමව්පියෝ විදියට අපේ යුතුයකම තමයි එයාලට හැම දෙයකම හැම හැඟීමක්ම විඳින්න දෙන්න ඕන එයාලගේ පොඩි වයසටත්. ඔන්න ඔය විදියට තමයි බ්‍රීෆිං එක කළා කොහොමද සේෆ්ටි වෙන්න ඕන විදියට බබලට තේරුම් කරලා දීලා එයාලගේ රේස් එක පටන් ගත්තේ. ඒඩ්‍රියන්ලගේ ඒජ් එකට 7 laps or above එයාලට ඕන තරමක් laps ගිහිල්ලා ෆිනිෂින් පොයින්ට් එකට හැමෝටම ෆිනිෂ් කරන ඔක්කොටම ඇත්තටම සහභාගී වෙන හැම බබෙකුටම මොටිවේෂන් එකට එයාලා ඒ මෙඩල් එක දෙනවා. මේ මෙඩල් එකම තමයි ලොකු අයගේ ඇඩල්ට්ස්ලගේ මෙඩල් එකම තමයි පොඩි බබාලටත් දෙන්නේ. ඉතින් ওই විදියට තමයි එඩීගේ ලැබ්ස් හත ඉවර කරේ. ඊට පස්සේ අපි ඉවෙන්ට් එකට ගියා. ඉවෙන්ට් එකට ගිහලා අපි රිෆ්‍රෙෂ්මන්ට්ස් අරගෙන අපි දෙන්නත් එක්ක ආවා ෆාමසි එකට පොඩ්ඩක් වින්ඩෝ shopping කරන්න. ඉතින් ඒඩ්‍රියන් දන්නෙත් නෑ ඔයි මොනවාද කියලා. එයා try කරලා බලනවා මොනවාද මේ තියෙන්නේ කියලා. I think just kind of like mom and son dating. Which that one, and that one, and that one, and that one, and that one. Hey. Can you remember you had those ones? Yeah, I have this one. Which red and yellow something, yeah. You know, and these. මේ ඊළඟ සතිය මේ ඉරිදා දවසක් ඉතින් අපි ආසම දේ ටවුප් වල මාකට් එක මේ මාකට් එක තිබ්බ තැන වෙනස් කරලා තිබුණ කන්ස්ට්‍රක්ෂන්ස් මොනවා හරි හින්දා මේතන තියෙන මාකට් එක හරිම කෝසි හරිම මාකට් ෆීලිං එකක් තියෙනවා නිකන් විලේජ් එක වගේ ඉතින් අපි හැමදාම වගේ මාකට් එකට ගිහිල්ලා පොඩ්ඩක් roaming around මොනවාද තියෙන්නේ බලලා මම ගත්තා මේ ක්‍රිස්මස් කැන්ඩල් එකක්. මොකද මම බුදුපහන තියෙන කැන්ඩල් එක ඉවරයි. ඉතින් මම ඒකෙන්ද මේ දවස් ක්‍රිස්මස් සීසන් එකකින්ද ක්‍රිස්මස් වලට හදපු කැන්ඩල් එකක්ම අරගත්තා. ඉතින් ඒඩ්‍රියන් එක තමයි ඉතින් එදා දවසත් අපි දෙන්න ස්පෙන්ඩ් කළා.
අපි ලන්ච් ගත්තේ එළියෙන් අරගෙන අපි තුන්දෙනාත් එක්ක ගෙදර ආවා. This is the one. This is the one. මම පොඩි කාලේ ඉඳලා ග්‍රැමෆෝන් වගේ දේවල් වලට හරිම ආසයි. ඉතින් මගේ ආතම්මගෙන් සීයගෙන් තමයි මං හිතන්නේ මං ඒ දේවල් වලට කැමති. ඊට පස්සේ අපේ තාත්තා ගාවත් ඇටි ගොඩාක් තිබුණා. අපේ අම්මලා එනකොට යාළ ගාව ලංකාවේ සින්දු තියෙන තැටි තියෙන. ඉතින් මං බලාගෙන ඉන්නවා අපිට ඒ සින්දු අහන්න පුළුවන් වෙයි කියලා. මම මේ දැන් දාලා තියෙන රෙකෝඩ් එක ඇබාලගේ. ඉතින් අපි ඇබාලගේ සින්දුවක් අහන ගමන් අපේ ක්‍රිස්මස් ට්‍රී එක හදන්න ගත්තා. I love you. ක්‍රිස්මස් ට්‍රී එක හදන්න ගත්තට හස්බන්ඩ් එනකන් හිටියා අපි ෆයිනල් ටච් අප් එක කරන්න. මොකද මේ ලයිට්ස් එහෙම දාන්න එයාගේ උදව්ව නැතුව බැරි හින්දා. ඉතින් මේ හැම චූටි දේම අපි කරන්නේ ඇත්තටම ඒඩ්‍රියන්ට ඒ ෆීලිං එක දෙන්න ඕන හින්දා. මොකද එයා ඉස්කෝලේ ගිහිල්ලා එයාගේ යාළුවොත් එක්ක කතා කරනවා මෙහි රටවල් වල ක්‍රිස්මස් කියන දේ හොඳටම සෙලිබ්‍රේට් කරන නිසා. ඉතින් මොකද පුංචි ළමයිගේ හිත්වලට වටේ පිටේ මොනවද කියන දේ අදාළ නැහැ. එයාලා ඉන්නේ එයාලගේ ලෝකවල. ඉතින් ඒ පුංචි ලෝකෙට ලස්සන දේවල් එකතු කරන එක තමයි අපේ වගකීම. මේ වීඩියෝ එක බලපු එයාලා හැමෝටම thank you. Stay tuned with us. We are Pavani and Fem.